අයිබෝවන් සුබදවසක් ළමයි ඔයාලා හැමෝටම අපි අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න යන්නේ හෝජින් ICT ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි අදියරේ අපි 10 වසර මුළු සිලබස් එකම ෂෝට් නෝට් එකක් විදිහට ඉතාමත් ඉක්මනින් ස්පීඩ් රිවිෂන් විදිහට ඔයාලට නැවත මතක් කරලා අපි පේපර්ස් වලට හොඳ ෆවුන්ඩේෂන් එකක් ගන්න තමයි හදන්නේ. ඉතින් අද දවසේ මේ වීඩියෝ එකෙන් අපි O level ICT වල තියෙන පළවෙනි පාඩම තොරතුරු හා සංවේදන තාක්ෂණයේ පාඩම කතා කරනවා. ඉතින් මේ පාඩමට යන්න කාලට පොඩි දේවල් කිහිපයක් කියන්නම්. දැන් අපි මේ විදිහට අපේ ස්පීඩ් රිවිෂන් එකෙන් ඔයාලට ඉක්මනට ඔයාලට පේපර් එකක් ලියා ගන්න පුළුවන් වෙන විදිහට හැම පාඩමෙම හොඳ ෆවුන්ඩේෂන් එකක් දාලා දෙනකොට අපිට පොඩි ට්‍රික්ස් පාවිච්චි කරන්න වෙනවා. මොකද අපි අර ගොඩක් කල් අරගෙන ඉගෙන ගන්න පාඩම් අපි විනාඩි 20ක් 30ක් නැත්නම් පැයක් වගේ කාල සීමාවකදී ඔයාලට කියලා දෙන්න උත්සාහ කරනවා. අන්න එතකොට අපි පොඩි ට්‍රික්ස් ටිකක් පාවිච්චි කරමු. ඉතින් ප්‍රධානම දෙයක් තමයි අපි වැඩිපුර නෝට් ලියා ගන්න නැහැ. හරිද? ඒ කියන්නේ දැන් මම මෙතන දැන් ඔයාලට මේක පැහැදිලි කරත් ඔයා නෝට් එකක් ලියා ගන්න මහන්සි වෙන්න ඕන නැහැ. මොකද මම ඔයාලට පල්ලෙහෙන් හැම පාඩමකටම PDF එකක් දානවා. ඒ PDF එක ඔයා print out ගන්න. print out එකක් ගත්තාම ඔයාලට හරිම ලේසියි වැඩේ. දැන් මේ වෙලාවේ ඔයාලට print out එකක් ගන්න අමාරුයිනේ. දැනට ඔයා මොකක් හරි කොල කෑල්ලක් ගන්න. ඒ කොලේ මම කියනවා key points කීපයක් හැම පාඩමකටම අදාළව. ඒ කියන්නේ ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මුළු පාඩමම සාරාංශ කරගන්න. හරිද? දැන් මම හිතනවා අපි පාඩමේ අර ටොපික්ස් තියෙන ප්‍රධාන ටොපික්ස් ටික පාඩම් කරගන්න ප්‍රධාන ටොපික්ස් ටික අපි මතක තියාගන්නවා. ඒක හරහා අපි මයින්ඩ් මැප් එකක් විදිහට අපි ඉගෙන ගන්න කරුණු මතක් කරන එක තමයි මෙමරි රිකෝල් ප්‍රෝග්‍රෑම් එකේදී අපි කරන්නේ. හොඳයි. ඉතින් මම මේ පළවෙනි වීඩියෝ එකේදී මම ඔයාලට මේක පැහැදිලි කරන්නේ ඉස්සරහට කරන හැම වැඩේදීම අපි ඉස්සරහට කරන හැම වීඩියෝ එකේදීම ඔයාලා මේ ක්‍රමය අනුගමනය කරන්න. දැන් මම ඔයාලට පොඩි උදාහරණයක් පෙන්නන්නම් මොන වගේ ඒ කොටසක්ද ඔයාලට හම්බෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ A4 sheet එකක්. දැන් මේ වගේ A4 sheet එකක ඔයාලට මුළු පාඩමම තියෙනවා. ඒ කියන්නේ දැන් මේ පළවෙනි පාඩමේ ඉඳන් පොඩි කොටසයි තියෙන්නේ. හැබැයි ඔය දෙවෙනි පාඩමට සාහිත්‍යයෙන් ගියාම තව ලොකු පාඩම් වලට යනකොට උපරිම කොළ දෙකකට සීමා වෙච්ච ෂෝට් නෝට් එකක් ඔයාලට හම්බ වෙනවා. එතකොට ඔයාලට දැන් මේකත් එක්ක ඔයා ඉගෙන ගන්න කරුණු මතක් කරගත්තාම දැන් අපි අර කොටස් මම දැන් ගත්තාම මේ පළවෙනි පාඩමේ අපිට තියෙන්නේ point 6යි. ඒ point 6 ඔයා මතක තියාගත්තාම ඔයාට හරි පළවෙනි පාඩමේ point 6යි තියෙන්නේ. එහෙනම් පළවෙනි පාඩමේ පළවෙනි point එක මොකද්ද? මේක. හරි තුනක් පුළුවන්. හතරවෙනි එක මට මතක නෑනේ. හරි කමන්නේ. පස්වෙනි එක මේක, හයවෙනි එක මේක. හරි. අන්න ඒ වගේ ඔයාලට තියරි එක රිකෝල් කරගන්න පුළුවන්. දැන් තියරි එක රිකෝල් කරපු පමණින්ම ඔයාලට හැමදේම පුළුවන් වෙන්නේ නැහැ. මොකද මම ඔයාලට කිව්වා මෙමරි රිකෝල් එකට අපි දැම්මේ 15%ක බරතැබීමක් විතරයි. හොඳයි. හැබැයි මේ 15%ක් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ. අපි තව ඉස්සරහට යද්දි මම ඔයාලට එක ට්‍රික්ස් කියන්නම් අපි කොහොමද මොන වගේ දේවල්ද පාවිච්චි කරන්න කියලා. දැනට අපි ඉක්මනට වැඩේ පටන් ගමු. ඒ වගේම දැන් මේ පළවෙනි පාඩම දෙවෙනි පාඩම කියන්නේ ගොඩක් තියරි බේස් පාඩම්. මම ඔයාලට කිව්වා මේකෙන් ගොඩක් වෙලාවට 100 මුළු පේපර් එකෙම ලකුණු 5ක් 3ක් අතර ප්‍රමාණයක් තමයි මේ පාඩම් දෙකෙන්ම හැදෙන්නේ කියන්නේ එක පාඩමකින්. එතකොට අපි මේ බරතැබීමත් මතක තියාගෙනම පාඩමට යමු. ඒත් එක්කම මම ඔයාලට අනිවාර්යෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. දැන් අපි මෙහෙම පාඩම කතා කරාට ඇත්තටම මේ පොඩි වෙලාවකින් මේ පාඩම කතා කරනකොට හැම පාඩමකින්ම යම්කිසි කොටසක් අර අනිවාර්යෙන් පේපර්ස් වලට අහන්න. හැබැයි අපිට මේ කතා කරගෙන යද්දි මග ඇරෙන කොටස් ටිකක් හම්බ වෙනවා. මම ඒක ඔයාලට කියලා පටන් ගන්න බෑ නැත්නම් ඔයාලා හිතන්න පුළුවන් කොහොම මේවා කරේ නෑනේ මේවා කරේ නෑනේ කියලා. ඉතින් අන්නේ මග ඇරෙන කොටස් ටික අනිවාර්යයෙන්ම පේපරේ කරද්දි ඔයාලට අහු වෙනවා. මම ඔයාලට එතකොට මතක් කරලා කියන්නම් මෙන්න මේක මේ පාඩමේ මේ කොටසක් අපිට ඒක ඒ වෙලාවේ කරන්න බැරි වුණා. හැබැයි මෙන්න එක තියෙනවා කියලා. ඉතින් අන්න ඒ වගේ. හරිනේ? අපි වැඩේ කරගෙන යමු. ඔයාලා වැඩේ කරනකොට ඔයාලටම තේරෙයි අපිට වැඩේ කරගෙන යන්න හරිම ලේසියි කියලා. හරිනේ? පළවෙනි දෙවෙනි පාඩම ගැන වැඩි හිතන්න එපා. මොකද මහා ලොකු දේවල් මේ පාඩම් වල නැහැ. ඔයාලට තියරි පාඩම් කරගන්න තමයි තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි කතාව මෙතනින් නවත්තලා අපි වැඩේට යමු. හොඳයි ළමයි. තොරතුරු හා sannivedana තාක්ෂණය. මෙන්න මේ පාඩමේදී පළවෙනි පොයින්ට් එක තමයි දත්ත හා තොරතුරු කියන්නේ. ඔයාලා දන්නවා මේකේ ඔයාලා නිර්වචනය පොඩ්ඩක් මතක තියාගන්න. මේක අහයි කියලා මම හිතන්නේ නැහැ. හැබැයි කෝකටත් ඔයාලෙන් දත්තයක් හා තොරතුරක් කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි ඔයාගේම නිර්වචනයක් තියෙනක හොඳයි. දත්තයක් කියන්නේ
වෙන් වෙන්ව ගත්තහම අර්ථයක් නිරූපණය කරන්න බැරි සංකේත, සංඛ්‍යා සහ අක්ෂර වෙන වෙනම ගත්තාම ඔය දැන් ඒක අපි කොහොමද දැන් ඔයා දත්තයක් කොහොමද අඳුනගන්නේ කියලා කිව්වොත් ඔයාට අවබෝධය තිබුණා නම් ඇති. ඔයා මොකක් හරි දෙයක් තනිවම ගත්තාම ඒකෙන් ඔයාට යම්කිසි වූ තීරණයකට එළවෙන්න ඒක ප්‍රමාණවත් නැත්නම් ඔයාගේ දත්තය කියන මොකක් හරි දෙයක් ගත්තාම ඒක ඔයාට තීරණයකට එළඹෙන්න ප්‍රමාණවත් නැත්නම් අන්න ඒක දත්තයක්. හරි. දත්තත් එක්කම අපි තොරතුරු කතා කරන්න ඉන්නවා. මොකද දත්ත ඇසුරෙන් තමයි අපි තොරතුරු නිර්මාණය කරන්නේ. එතකොට තොරතුරක් කියන්නේ මොකක්ද? තොරතුරක් කියන්නේ තීරණයක් ගන්න පුළුවන් වෙන විදිහට අර්ථවත්ව සකසපු දෙයකට තමයි අපි කියන්නේ තොරතුරක් කියලා. ඒ කියන්නේ අපි තීරණයක් ගන්න පුළුවන් වෙන විදිහට අර්ථවත් විදිහට හදපු දෙයක් තමයි තොරතුරක් කියලා කියන්නේ. මේකෙදි අපි දත්ත ගොනු කරලා, සාරාංශ කරලා, විශ්ලේෂණය කරලා. මොකද දත්ත ගොනු කරලා, සාරාංශ කරලා, විශ්ලේෂණය කරලා තීරණ ගන්න පුළුවන් වෙන විදිහට අර්ථවත් දෙයක් ගොඩනගනවා නම් අන්න ඒක තමයි තොරතුරක් කියලා කියන්නේ. හොඳයි. දැන් ඔයාලට තේරෙන්න ඕනේ දත්ත යම් කිසි සැකසීමකට ලක් කරලා අපි තොරතුරු නිර්මාණය කරගන්නවා කියලා. හොඳයි. ඕක ඕන කෙනෙක්ට තේරෙනවානේ. හරි. එතකොට දත්ත හා තොරතුරු. ඔයාලට පළවෙනි පොයින්ට් එක දත්ත හා තොරතුරු. ඔය දැන් මේ පොයින්ට් එක පුළුවන්. ඒක ගැන අවබෝධයක් තිබෙන්න ඇති. හරිනේ? දත්තයක් කියන්නේ මොකද්ද කියලා අහුවොත් දැන් අපිට කියන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊළඟට අපි යනවා පද්ධති. මේක ඊගා පොයින්ට් එක තමයි පද්ධති. පද්ධතියක් කියන්නේ මොකක්ද? ඇත්තටම ලෝකේ ගත්තාම හැම තැනම මොකක් හරි පද්ධතියක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට කිව්වොත් දැන් පද්ධතියක් කියන එකට කියන්නේ මොකක් හරි විශේෂ කාර්යයක් ඉෂ්ට කරන්න. ඒ කියන්නේ මොකක් හරි විශේෂ නැහැ. මොකක් හරි කාර්යයක් ඉෂ්ට කරන්න එකට එකතු වෙලා ක්‍රියා කරන සංඝටක කිහිපයක්. මොකක් හරි කාර්යයක් ඉටු කරන්න එකට එක්ව සාමූහිකව ක්‍රියා කරන සංඝටක කිහිපයක්. මෙන්න මේකට තමයි පද්ධතියක් කියලා කියන්නේ. ඒතකොට පද්ධති තියෙනවා විවෘත පද්ධති, සංවෘත පද්ධති ගොඩක් දේවල් තියෙනවා. ඒවා ලොකුවට අදාළ කරගන්න එපා. ඊට පස්සේ උදාහරණයක් කියනවා නම් දැන් බලන්න ඔයාගේ ඇඟේම කොච්චර පද්ධති තියෙනවද? ඔයා ඕලෙල් වලටම විද්‍යාවේ කොච්චර පද්ධති ඉගෙන ගන්නවද? අන්න ඒ වගේ. එතකොට අපි ඒව ඇතුළේ තියෙන පද්ධතියක්. පද්ධති කිහිපයක් එකතු වෙලා ඔයාව නිර්මාණය වෙලා තියෙනවා. අන්න ඒ වගේ. හොඳයි. පද්ධති කියන එකේ අපිට ওই පද්ධති කියන නිර්වචනය අවබෝධ කරගත්තා නම් ඇති. මොකද මොකක් හරි වැඩක් කරන්න එකට එකතු වෙලා වැඩ කිරීම වැඩ කරන සංඝටක සමූහයක් පද්ධතියක් කියලා හඳුනනවා. එතකොට මේ තොරතුරු පද්ධතිය දැන් මේ පද්ධතිය කියන අපේ පොයින්ට් එකේම ඊගා කොටසට යනවා තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද? තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ තීරණ ගන්න තොරතුරු නිර්මාණය කරන දෙයක්. එතකොට තොරතුරු නිර්මාණය කරන නම් දත්ත ආදානය කරලා යම් කිසි සැකසීමකට ලක් කරලා ප්‍රතිදානයක් ගන්න වෙනවා. එහෙනම් ඔයාලට මේක ෆෝමියුලා එක මතක තියෙන්න ඕනේ. මොකද ආදාන සැකසීම ප්‍රතිදානය. ඔන්න ඕක තමයි තොරතුරු පද්ධතියකින් කරන්නේ. අපි දත්ත ආදානය කරනවා, ඒවා සකසනවා. ඒවා සකසන ක්‍රම තුනක්ම මොනවද? ඒවා අපි විශ්ලේෂණය කරනවා, ගොනු කරනවා, සාරාංශ කරනවා. ඔන්න ඔය විදිහට අපි අවසානයේ තොරතුරු නිර්මාණය කර ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ආදානයක් දාලා තොරතුරක් එළියට ගන්න දේවල් වලට අපි කියනවා තොරතුරු පද්ධතියක් කියලා. හොඳයි. එහෙනම් අපි දෙවෙනි පොයින්ට් එකත් ඉවරයි. ඊට පස්සේ අපි යනවා ගුණාත්මක තොරතුරක ලක්ෂණ. ගුණාත්මක තොරතුරක ලක්ෂණ. ඒ කියන්නේ ළමයි දැන් අපි මොකක් හරි තොරතුරක් ගත්ත කියන්නකෝ. අපි මොකක් හරි තීරණයක් ගන්න. දැන් අපි මොකක් හරි තීරණයක් ගන්න යන්නේ. අපි ඒ ගන්න යන තීරණේ පදනම් වෙන්නේ අපි තීරණය ගන්නවද නැද්ද කියන එක පදනම් වෙන්නේ අපි ඒක ගැන දන්න දේවල් මත. ඒ කියන්නේ අපි ඒක ගැන දන්න තොරතුරු මත. ඉතින් ඔයා ගන්න තීරණේ හරියනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ඔයාගේ තොරතුරු වල ගුණාත්මක භාවය මත. ඉතින් මේ ගුණාත්මක තොරතුරක් කියන්නේ මොකද්ද? අන්න ගුණාත්මක තොරතුරක් වෙන්න නම් ඔයා ගාව තියෙන තොරතුර ඔයාගේ ගන්න තීරණයට අදාළ වෙන්න ඕනේ. ඔයා ගන්න යන තීරණයට ඔයා ගාව තියෙන තොරතුරු අදාළ වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා ගන්න යන තීරණයට ඔයා ගාව තියෙන තොරතුරු නිවැරදි වෙන්න ඕනේ. ඔයා වැරදි තොරතුරු නම් තියෙන්නේ ඔයා ගන්න තීරණේ වැරදි වෙනවා. එහෙනම් අදාළ වෙන්න ඕනේ, නිවැරදි වෙන්න ඕනේ. ඊට පස්සේ කාලීන වෙන්න ඕනේ. කාලීන වෙන්න ඕනේ කියන්නේ ඒ කියන්නේ ඔයාට දැන් තීරණයක් ගන්න ඔයාට පරණ තොරතුරු වලින් තීරණ ගන්න බෑ. ඔයා තීරණ ගන්නවා නම් දැන් අලුත් තොරතුරු වලින්ම තමයි ගන්න ඕනේ. අලුත්ම තොරතුරු වලින් තමයි තීරණ ගන්න ඕනේ. එහෙනම් අදාළ බව කතා කරා නිවැරදි වෙන්න ඕන ඔයා ගන්න තීරණ. ඒකම කාලීන වෙන්න ඕන ඔයා ගන්න තීරණ. ඔයා ගන්න තොරතුරු කාලීන වෙන්න ඕනේ ඔයාගේ තීරණයට.
ඊට පස්සේ අපි කතා කරනවා මේ ඔයා තීරණයක් ගන්නව නම් ඒකට අදාළ තොරතුරු සම්පූර්ණ වෙන්න ඕනේ. ඔයා භාග තොරතුරු තියාගෙන ඔයාට තීරණ ගන්න බෑ. එහෙනම් ඔයාගේ තොරතුරු අංග සම්පූර්ණ වෙන්න ඕනේ. ඊට පස්සේ පිරිවැය අවම වීම. මොකද්ද මේ පිරිවැය අවම වීම කියන්නේ? ඒ කියන්නේ ඔයාට තොරතුරක් ගන්න දැන් ඔයා තොරතුරක් නිර්මාණය කරගන්න ඔයාට රුපියල් 10කින් ඒ තොරතුර නිර්මාණය කරගන්න පුළුවන් නම් ඔයා ඒකට රුපියල් 100ක මුදලක් වියදම් කරනවා නම් ඒ තොරතුර නිර්මාණය කරන්න. 10 නිර්මාණය කරන්න පුළුවන් තොරතුර නිර්මාණය කරනවා 100ක් වියදම් කරනවා නම් ඒක මේ ලෝකේ ප්‍රැක්ටිකල් නෑ. ඒ කියන්නේ ඒක අර ගුණාත්මක භාවයෙන් අඩුයි. හොඳයි. එතකොට දැන් ඔයාලට තේරෙනවා අවම පිරිවැයකින් තමයි කියන්නේ අපිට ඒක යන කොස්ට් එකෙන් අඩුම පිරිවැයකින් අපි මේ තොරතුර නිර්මාණය කරගන්න ඕනේ. අන්න එතකොට තමයි මේ තොරතුරු වල ගුණාත්මක භාවය ඇති වෙන්නේ. අන්න එහෙම ගුණාත්මක භාවයෙන් යුතු තොරතුරකින් ඔයා ගන්න තීරණය සාර්ථක වෙනවා. හොඳයි. අපි දැනට පොයින්ට් 3ක් එහෙනම් කතා කරා. මේවා වැඩි පැහැදිලි කරන්න දේවල් නැහැ. ඔයාලා මේ කඩපාඩම් මේක නිකන් පාඩම් කරගත්තා නම් ඇති. පොඩ්ඩක් අවබෝධයෙන් පාඩම් කරගන්න. ඊට පස්සේ අපි කතා කරනවා තොරතුරු හා sannivedana තාක්ෂණය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගන්නෙම ඔයා මේ අවුරුදු දෙකක් ඒ කියන්නේ අපි දිගටම ICT කියලා ඉගෙන ගන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණය. මේ මොකද්ද මේකේ තේරුම? මම ඔයාලට කිව්වා දත්ත ඇසුරෙන් අපි තොරතුරු නිර්මාණය කර ගන්නවා. මේ නිර්මාණය කරන තොරතුරු අපි පුද්ගලයන්ට බෙදා හරිනවා. අන් අයව දැනුවත් කරනවා. අනිත් අයට බෙදා හරිනවා. අන්න තොරතුරු sannivedanaya. හරිද? මෙන්න මේ තොරතුරු sannivedanaya කියන කාර්යය අපි තාක්ෂණය භාවිතා කරලා කරනකොට ඒක තාක්ෂණය ඇසුරෙන් මේ තොරතුරු sannivedanaya කරනකොට අන්න තොරතුරු sannivedana හා තාක්ෂණය බිහි වෙනවා. ඉතින් නමේ තේරුම ඔයාලට දැන් තේරෙන්නේ නැති. තොරතුරු sannivedanayට තාක්ෂණය පාවිච්චි කරනවා. තොරතුරු sannivedana තාක්ෂණය බිහි වුණා. අනිත් අයත් එක්ක තොරතුරු බෙදා ගන්න එක තමයි තොරතුරු sannivedanaya කියලා කියන්නේ. හරිනේ. ඒක පොඩි දෙයක්. ඊට පස්සේ අපි කතා කරනවා අපි මේක පොඩ්ඩක් තියමු. තොරතුරු තාක්ෂණයේ කියන්නේ අපි මේ තොරතුරු තාක්ෂණය පාවිච්චි කරනකොට අපිට වෙන්න පුළුවන් මේ අවාසි මොනවද ඒකේ තියෙන අයහපත් දේවල්. අපි ඒක පස්සේ කතා කරමු. ඊට කලින් අපි යමු දැන් තොරතුරු sannivedanaya තාක්ෂණය අපි කතා කරේ. ICT කියන්නේ මොකද්ද කියලානේ. අපි ඊට පස්සේ කතා කරනවා ICT වල යෙදවුම්. ඒ කියන්නේ තොරතුරු sannivedana තාක්ෂණයේ මොන වගේ තැන් වලටද පාවිච්චි කරන්නේ කියන එක. මේක අච්චු පොතේ තියෙනවා. හරිද? ඔයාලගේ සිලබස් එකෙත් තියෙනවා. එතකොට දැන් මේ වගේ දේ මේක ටිකක් මේ පැහැදිලි කරලා තියෙනවා ඔයාලගේ සිලබස් එකේ. එතකොට මේක පේපර් එකේ අහන සම්භාවිතාවයකුත් තියෙනවා. මොකද නෑ කියන්න බෑ. ඔයා මේකේ තියෙන key points දැනගන්න ඕනේ. ඒ කියන්නේ key points කියන්නේ මේකේ තියෙන සමහර තැන් papers වල ප්‍රශ්න කරනවා. අන්න ඒ ටික papers කරද්දිත් අපි අනිවාර්යයෙන් මේ ටිකට යනවා. හැබැයි දැනට මම මේ කියලා තියෙන key points ටික පොඩ්ඩක් මතක තියාගන්න. හොඳයි. එතකොට අපි මොනවද අපි කතා කරමු මොනවද මේ ICT පාවිච්චි වෙන ශාස්ත්‍ර. මුලින්ම තියෙනවා වෛද්‍ය ශාස්ත්‍රය. වෛද්‍ය ශාස්ත්‍රය කොහොමද කියන්නේ අද වෙනකොට වෛද්‍ය ශාස්ත්‍රය ගොඩක් දියුණුලා තියෙනවනේ. ඔයාලා දන්නවා නැනෝ රොබොට්ලා අද වෙනකොට රෝග සුව කරනවා. පිළිකා වලට රොබෝලා ඇඟ ඇතුළට ගිහිල්ලා ඒවට අර ඒවා ලේසර්ස් වලින් ඒවා විනාශ කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා. සහ ගොඩක් තාක්ෂණය අද වෙනකොට දියුණුවේ. AIත් එක්ක අද වෙනකොට අර සර්ජරි කරන්න පවා AI පාවිච්චි කරන තැනකට අද ඇවිල්ලා තියෙනවනේ ලෝකේ. ඉතින් සිලබස් එක ඉක්මනට අප්ඩේට් වෙන්නේ නැහැ. හැබැයි මම ඔයාලට කිව්වා වගේ මේ මාස 6 ඔයාලා පේපර් එකකින් තමයි ලංකාවේ දැනුම මයින්නේ. ඉතින් මේ මාස 6 හොඳට මහන්සි වෙන්න මේ පේපර් එක ලියාගන්න. අපි තියරි ක්ලාස් වල නම් මීට වැඩිය හොඳට වෙලාව අරගෙන ඔයාලට රූප පෙන්නලා අපේ සුපිරියට කියන්නේ තියරි කෑලි අපි කරනවා. හැබැයි මේ වෙලාවේ අපි පාඩමට අවධානය දෙමු. හරි ළමයි. අපි ඊරාජ්‍යයේ තමයි මුලින් තියෙන අපි ඊට කලින් අපි යමු මම කාට කිව්වේ වෛද්‍ය ශාස්ත්‍රය ගැනනේ. වෛද්‍ය ශාස්ත්‍රය ගැන කතා කරනකොට වෛද්‍ය ශාස්ත්‍රයේ ඔය තාක්ෂණය පාවිච්චි කරන්නේ මොන වගේ තැන් වලටද කියලා කිව්වොත් පරීක්ෂණ සඳහා. විවිධ පරීක්ෂණ සඳහා විවිධ යන්ත්‍ර පාවිච්චි කරනවානේ. අන්න ඒ යන්ත්‍ර වලට පාවිච්චි කරනවා තාක්ෂණය. ඒකම අනිත් පැත්තෙන් ඔය සෞඛ්‍ය කියන ශාස්ත්‍රයේදී ඔය පුහුණු වීම ලබා දෙන්න උපදේශන සේවා එහෙම නැත්නම් අපි ගත්තාම ඔයාව මොනිටර් කරන දේවල් මෙන්න මේ වගේ දේවල් කරන්නත් තාක්ෂණය පාවිච්චි කරනවා. මේකෙදි මෙන්න මේ කියන යන්ත්‍ර කීපය. මේකට තව ඇඩ් වෙන්න ඕනේ මේ අර බ්ලඩ් ප්‍රෙෂර් මයින් එකයි. ඔයාගේ බ්ලඩ් සුගර් මයින් එකයි. ඒ දෙක ලේසියෙන් ඒ දෙක මතක තියාගන්න පුළුවන් නම් මේ ටික ඔයා මතක තියාගන්න ඕනේ. අපි බලමු මොනවද කියලා. මුලින්ම තියෙනවා CAT මැෂින් එක. CAT මැෂින් එකෙන් මොකද කරන්නේ? CAT මැෂින් එකෙන් කරන්නේ ඔයාගේ ශරීර අභ්‍යන්තරයේ
ත්‍රිමාණව ඒ අවයව ත්‍රිමාණව රූපගත කරනවා. වාගේ ශරීරයේ අභ්‍යන්තර කොටස් ත්‍රිමාණව රූපගත කරනවා. කැට් මැෂින් එකකින් ඔන්න ඔක තමයි කරන්නේ. ඊට පස්සේ MRI මැෂින් එක. MRI මැෂින් එකෙන් මොකද කරන්නේ? MRI මැෂින් එකෙන් කරන්නේ රේඩියෝ වේව්ස් ඊට පස්සේ මොනවද අපේ චුම්බක වේව්ස් ඒ කියන්නේ මොනවද ඒවට කියන්නේ මැග්නටික් වේව්ස් හරිද? රේඩියෝ වේව්ස් උයි මැග්නටික් වේව්ස් උයි ඒවා එකතු කරලා හරිද? ඒවයින් කොහොම හරි මේ ඔයාගේ ශරීර අභ්‍යන්තරයේ සවිස්තරාත්මක තොරතුරු ලබා ගන්නවා. ඔය MRI ස්කෑන් එකක් කරනවා කියලා කියන්නේ ඔය පිළිකා හැම තියෙන කට්ටියන්ට MRI ස්කෑන් කරනවා. සවිස්තර ඩීටේල්ස් ලබා ගන්න. මේකෙදි අර M අකුරේ මැග්නටික් කියන කැලල පොඩ්ඩක් මතක තියාගද්දි වඩ මේ වැඩේ ලේසි. චුම්බක කියන කැලල මතක හිටිනවා. ඊට පස්සේ අපි යනවා ECG කියන කතාවට. ECG මැෂින් එකෙන්. ඒ කියන්නේ අපි ඔය කියන්නේ කතාවට ECG එකක් ගන්නවා. ඔය heart එක සම්බන්ධ ප්‍රශ්න ආවම ECG කියන වචනේ ගොඩක් ඇහෙනවා. මේකෙන් කරන්නේ ඔයාගේ හදවත සම්බන්ධ තොරතුරු ගන්නවා. ඒ වගේ හදවත heart beat එක නිරීක්ෂණය කරනවා. ඔයාලා දැකලා ඇති. ඉතින් මේකෙදි කතා කරන්නේ ECG එකක් ගන්න heart එක සම්බන්ධව කියලා ඔයාලට මතක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරනවා EEG කියන එක. EEG කියන එකෙන් කරන්නේ ඒකට මතක තියාගෙන බලන්න ඩබල් D ආව ගාම නිකන් එනර්ජි වැඩි වගේ හරිද? ඒක EEG එකෙන් කරන්නේ ඔයාගේ මොළය සම්බන්ධව තොරතුරු ලබා ගන්න එක. මේකදී අර ස්නායු ට්‍රැක් කරන එක කියන්නේ ස්නායු වලින් මොන වගේ සංකේතද ඔයාගේ ඔළුවෙන් නිපද වෙන්නේ? ඔයාගේ මොළේ සංඥා, ස්නායු සංඥා කියලා කියන්නේ ස්නායු වල තියෙන විවිධ සංඥා, ඔයාගේ මොළේ සංඥා මොන වගේද කියලා නිරීක්ෂණය කරනවා. ඒක අදාළ තොරතුරු ලබා ගන්න එක තමයි මේකෙන් කරන්නේ. එතකොට මේ ටික මතකයි වල මොනවද? ස්කැට් එක, ඊට පස්සේ ECG එක, MRI එක, EEG එක, ඊට පස්සේ blood pressure මයින් එකයි, blood sugar මයින් එකයි. මෙන්න මේ මැෂින් පාවිච්චි කරනවා. ඕකේ නම දීලා මේකෙන් කරන්නේ මොකද්ද කියලා අහුවොත් පොඩි දෙයක් තියෙන්නේ. ඔයාලට මතක තියාගන්න පුළුවන්. හොඳයි ඊළඟට දුරස්ථ සෞඛ්‍ය රැකවරණය. දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියලා ගත්තහම සාමාන්‍යයෙන් ඔය දුරස්ථව ලබා දෙන පුහුණු වීම. ඊට පස්සේ දුරස්ථව ලබා දෙන උපදේශන. ඊට පස්සේ ඔය සාමාන්‍යයෙන් නිකන් ඔය ෆිල්ම් වල එහෙම දැකලා තියවලා සමහර විට ඔය සර්ජරි එකක් කරනවා මෙතනින් නම් වෙන කෙනෙක් ඒක මොනිටර් කරනවා. මෙන්න මේ වගේ දේවල්. හරිනේ. ඒවත් අද වෙනකොට තාක්ෂණය ගොඩක් දියුණුයි. අපි හිතන්නේ නැති පැති වලට අද වෙනකොට ශ්‍රේෂ්ඨ වලට මේ තාක්ෂණය පාවිච්චි කරනවා. සහ ඉදිරි අවුරුදු ගාන තුල ඊටමත් ශීඝ්‍රයෙන් එක වෙනස් වෙනවා. බාහිර දියුණුවක් අත්වේ. හරිනේ. අපි ඒව ගැන පොඩක් හිතන එක පැත්තකින් දාලා මේ මාස 6 ගේම් එක ගහලා එමු. හරිනේ. ඊට පස්සේ වෛද්‍ය ශාස්ත්‍රයට පාවිච්චි කරන්න මොනවද කියලා දන්නවා. ඊට පස්සේ අපිට මිස්සුන එක අපි ඊ රාජ්‍ය වලට යමු. ඊ රාජ්‍ය කියලා ගත්තාම මේකේ හරියම ලේසියිනේ. G to C, G to E, G to G, ඊට පස්සේ G to C. ඒක මතක වුණා හරිනේ. ආපහු G to C, G to E, G to G, G to E. මේකෙදි කතා කරන්නේ government to citizen. government to citizen. ඒ කියන්නේ රජයේ විසින් පුරවැසියන්ට ලබා දීලා තියෙන සේවාවන් මොනවද? ඊට පස්සේ රජයේ විසින් වෙනත් රජයකට ලබා දීලා තියෙන සේවාවන් මොනවද? රජයක් ව්‍යාපාර වලට ලබා දෙන සේවාවන් මොනවද? රජයක් සේවකයන්ට ලබා දෙන සේවාවන් මොනවද? මේ IT ශාස්ත්‍රය පාවිච්චි කරලා. ඉතින් මේකෙදි කරුණු කීපයක් තියෙනවා. ඔයා ඒ ටික ඔයාට එකපාරක් පොතෙන් බලාගත්තට පස්සේ ඔයාලට ඒක මතක හිටිනවා. ඒ කියන්නේ ඇත්තට මේක කටපාඩම් කරන්න එපා. මොකද ඔයාලට පාඩම් කරන්න තියෙන ප්‍රමාණය වැඩි වෙනවනේ. අපි එහෙම කරන්නේ නැතුව නිකන් කියවලා බලන්න. එතකොට ඔයාලට මේක ගෙස් කරලා ගහන්න පුළුවන්. හරිනේ. දැන් අපි ගත්තාම රජයේ සේවකයා මේ රජයේ පුරවැසියන්ට දෙන්නේ මොනවද කියලා අහුවොත් ඔය රටේ නීතිපත්‍ය දැනුවත් කරනවා. ඊට පස්සේ තොරතුරු දැනගැනීමේ පනත් මේ තොරතුරු දැනගැනීමේ පනත් තියෙනවා. එතකොට ඔයාලට කෝල් කරලා ඔයාලට රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඔන්න ඔය වගේ දේවල්. ඊට පස්සේ අද වෙනකොට රජයේ ගොඩක් දේවල් මේ ඩිජිටලයිස් වෙලා තියෙනවා. අනාගතේ ඩිජිටලයිස් වෙනවා මේ රජයත් රජය කියලා තියෙන එයාලගේ ප්‍රතිපදිත එක්ක. ඊට පස්සේ තව ගොඩක් ඔය වෙබ්සයිට්ස් රජයේ මේ වෙනකොට වෙබ්සයිට් ඉස්සර තිබ්බේවා ගොඩක් අර අප්ඩේට් නොවිච්ච ගතියක් තිබ්බා. දැන් නම් ගොඩක් අප්ඩේට් වෙවි යනවා. හොඳයි. ඊට පස්සේ ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් කිව්වහම අපේ රජය වෙන රජයකට මොන වගේ පහසුකම්ද සලසන්නේ? ඒ රටවල් වලින් එන සංචාරකයන්ට මොන වගේ දේවල් තියෙන්නේ? මේ ICT කියන එක පාවිච්චි කරලා මොන වගේ සේවාවන්ද සපයන්නේ කියන එක තමයි තියෙන්නේ. ඊට පස්සේ බිස්නස් ගත්තාම ඔය බදු ගෙවන එක, ඊට පස්සේ රජයේ පිළිබඳ නීති දැනුවත් කරන එක, මෙන්න මේ වගේ දේවල්. ඊට පස්සේ එම්ප්ලොයිස් වලට ගත්තාම යාළගේ ETF එක ගැන දැනගන්න එක, සේවක අර්ථසාධක මුදල, සේවක භාරකාර මුදල, මෙන්න මේ දේවල් ගැන දැනගන්න එයාලට වෙනම ඒවා ඔක්කොම කම්පියුටරයිස් කරලා තියෙනවා. හොඳයි.
එතකොට දැන් මේක ගැනත් ඔයාලට තේරෙනවා. හොඳයි ඔය විදිහට ඊරාජ්‍ය කියන කොටසත් හරි. පේපර්ස් කරද්දී ඔයාලට මේ වගේ මොන වගේ තැන්වලදී මේක ප්‍රශ්න කරන්න කියන එක මතක පේනවා තේරෙනවා. එතකොට ඒක ගැන බය වෙන්න එපා. ඊට පස්සේ මේ දේවල් කෘෂි කර්මාන්තය සඳහා තාක්ෂණය පාවිච්චි කරනවා. ඊට පස්සේ සත්ව ගොවිපල දැන් කෘෂි කර්මාන්තය සඳහා පාවිච්චි කරනවා කියලා කිව්වහම අද වෙනකොට දැන් ওই කාලගුණය මයින්න IT පාවිච්චි කරනවා. හරිද? ඊට පස්සේ ජල සැපීම ස්වයංක්‍රීය කරලා තියෙනවා. මෙන්න මේ වගේ දේවල්. ඊට පස්සේ ඔය ගොඩක් අද වෙනකොට ඒ පැත්තත් දියුණු වෙලා තියෙනවානේ. වගා කරනකොට හොඳම දේ වගා කරනවා. ඒ කියන්නේ IT පාවිච්චි කරලා පරීක්ෂණ කරලා හොඳම දේ වගා කරනවා. මෙන්න මේ වගේ දේවල්. ඊට පස්සේ සත්ව ගොවිපල ගත්තාම සත්තුන්ගේ ආරක්ෂාව, සත්තුන්ට ආහාර ලබා දෙන එක. ඒතකොට සත්තුන්ගෙන් ওই විදිහට තමයි සත්ත්ව පාලනය කියන එකට IT පාවිච්චි වෙනවා. ඊට පස්සේ දීවර කර්මාන්තයටත් IT පාවිච්චි වෙනවා. ඊට පස්සේ කර්මාන්ත හා ව්‍යාපාර ගත්තාම ඔන්ලයින් බැංකින්, ඔන්ලයින් shopping, ඊට පස්සේ දැන් ওই මානව සම්පත් කළමනාකරණය, ආයතනයේ ඇතුළේ කටයුතු වලට මේ හැම දෙයකටම අද වෙනකොට තාක්ෂණය පාවිච්චි වෙනවා. ඉතින් මේ හැම එකකින්ම නිකන් කරුණු දෙක ගානේ වගේ ඔයාලා මතක තියාගන්න. පේපර්ස් වල හම්බ වෙනකොට අපි ඒවා බලමු මොන වගේ විදිහටද යෙදිලා තියෙන්නේ කියලා. ඊළඟට අපි දැන් කතා කරා IT මොන වගේ තැන් වලද පාවිච්චි වෙන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කරනවා අනිවාර්යයෙන්ම මේ IT පාවිච්චි කරනකොට අපිට වෙන්න පුළුවන් මානසික ප්‍රතිඵල මොනවද කියලා. දැන් ඒකත් සාමාන්‍ය දැනීමනේ. ඔයාලට අහන්න දකින්න වෙන දේවල් තමයි මෙතනත් අහන්නේ. තොරතුරු තාක්ෂණයේ අනිසි ප්‍රතිඵල. තොරතුරු තාක්ෂණයේ අනිසි ප්‍රතිඵල එක ගත්තාම අද වෙනකොට ඔයා එකට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඊළඟට ඔයා අනවශ්‍ය වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ඔයාගේ මානසික තත්ත්වය විකෘති වෙන්න පුළුවන්. ඊළඟට ෆොටෝස් වීඩියෝස් එඩිට් කරලා ඔයාගේ මොකක්ද කියන්නේ තමන්ගේ පෞද්ගලිකත්වයට හානි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් අද වෙනකොට එක අනාගතයේ ලෝකේ ප්‍රයිවසි කියන එක නැති වෙනවා කියලා දන්නවනේ. ඒ කියන්නේ ප්‍රයිවසි කියලා දෙයක් නැති වෙනවා ගොඩක් වෙලාවට. මොකද ගොඩක් දේවල් කොපි කරන්න පුළුවන්. එඩිට් කරන්න පුළුවන්. එතකොට මේකට සොලියුෂන් උත් අනිවාර්යෙන්ම එනවා. දැන් උදාහරණයක් මම කියන්නම්. ගොඩක් වෙලාවට අනාගතයේ ඔය ක්‍රිප්ටෝග්‍රැෆි කියන එක. ඔයාලා ක්‍රිප්ටෝ කරන්සි කියලා තියෙන්නේ. ඒක නෙමෙයි ක්‍රිප්ටෝග්‍රැෆි කියලා ටෙක්නොලොජි එකක් තියෙනවා. ඉතින් අන්න ඒක හරහා අපිට පුළුවන් මේ අර තමන්ගේ අනන්‍යතාවය කියන එක තියාගන්න. ඉතින් ඒක අපි ඉස්සරහට කතා කරමු. ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා. හැබැයි දැනට ලාවට ඔය දේවල් මතක තියාගන්න. හොඳයි. එහෙනම් මේ පොයින්ට් 6 අපි ආපහු මතක් කරගෙන ගියොත් දත්ත හා තොරතුරු කියන්නේ මොකක්ද? පද්ධතියක් කියන්නේ මොකක්ද? තොරතුරුගේ ගුණාත්මක ලක්ෂණ. ගුණාත්මක තොරතුරුක මොන වගේ ලක්ෂණද තියෙන්න ඕනේ? ඊට පස්සේ ICT කියන්නේ මොකක්ද? ඊට පස්සේ ICT පාවිච්චි වෙන්නේ මොන වගේ ක්ෂේත්‍රවලද? ඒවට උදාහරණ මොනවද? ඊට පස්සේ IT පාවිච්චි කරනකොට අපිට වෙන්න පුළුවන් අනිසි බලපෑම් මොනවද? අනිසි ප්‍රතිඵල මොනවද? ඊට පස්සේ ඔය පාඩමේ ඔය කොටස් ටික සහ තව තියෙන එක කොටසක් ඒ තමයි පරිගණක ඉතිහාසය. පරිගණක ඉතිහාසය ගත්තාම ඒකේ ගොඩක් දේවල් තියෙන මුළු වගුවක්ම තියෙනවා. ඒක දැන් සමහර අය හොඳට කටපාඩම් කරනවා. හැබැයි සතියක් දෙකක් යනකොට ආපහු අමතක වෙනවා. ඉතින් එහෙම නැතුව අපි මේකේ වැදගත්ම කැලේ ටික පොඩ්ඩක් මතක තියාගමු. ඒකට මම ඔයාලට අර දුන්න PDF එකේ මම ඔයාලට වෙනම chart එකක් දාලා අත්‍යවශ්‍යම වෙයි කියලා හිතන කරුණු ටික දාලා තියෙනවා. හරිද? ඒ ටික මතක තියාගන්න. මොකද මහා ලොකු දෙයක් නෑ. හරිද? මොකද ඔයා දන්නවා පළවෙනි පරම්පරාවේ කියන්නේ මුල්ම අදියර. මුල්ම අදියරේදී තමයි රික්ත නල සහ පංච් කාඩ්ස් පාවිච්චි කරේ. මොනවද? වැකියුම් ටියුබ්ස් සහ පංච් කාඩ්ස්. රික්ත නල සහ සිදුරුපත් කියන එක පාවිච්චි කරේ පළවෙනි පරම්පරාවේදී. ඊට පස්සේ ඒක පොඩ්ඩක් දියුණු වුණා. ට්‍රාන්සිස්ටර්ස් පාගත්තා. දෙවෙනි එකේදී. ඊට පස්සේ ඒක පොඩ්ඩක් දියුණු වෙලා IC පාගත්තා. මොනවද IC කියන්නේ? ඉන්ටර්ග්‍රේටඩ් සර්කිට්ස්. ඒ කියන්නේ අනුකලිත පරිපථ හදාගත්තා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් දියුණු කරලා විශාල අනුකලිත පරිපථ හදාගත්තා. පස්වෙනි එකේදී අති විශාල අනුකලිත පරිපථ හදාගත්තා. මේවට කෙටි නම් තියෙනවා. හරිද? ඒ ටික බලාගන්න ඒ chart එකේ තියෙනවා. ඊට පස්සේ මුලින්ම පාවිච්චි කරපු machine language මුලින් පාවිච්චි කරේ machine language නේ. ඒ කියන්නේ මොකද්ද? machine language කියන්නේ යාන්ත්‍රික භාෂාව. එක බිඳුව කියලා කියන්නේ කම්පියුටර් වලට තේරෙන්නේ එක සහ බිඳුව විතරක් ඉන්න. ඉතින් machine language එක ඊට පස්සේ assembly කියන්නේ ප්‍රාථමිකම programming language එක. ඊට පස්සේ high level programming languages වලට ආවා. C ඊට පස්සේ Python ඔය විදිහට දියුණු වෙලා ආවා. දැනට මම කියන්නේ ඔයා මේ chart එක බලාගන්න. හරිද? මම ඔයාලට මේ වීඩියෝ එක යටින්ම තව YouTube channel එකක හොඳ මේ computer history එක ගැන තියෙන හොඳ මේ වීඩියෝ එකක් දාලා තියන්න.
ඒක බැලුවහම ඔගේ නිවිහැනහිල්ල බලන්නවා ඔය හරි යන ගමන් හරි එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයා ෆ්‍රී වෙලාවක ඒ වීඩියෝ එක බලන්න. ඒක වෙනම YouTube channel එක තියෙන්නේ. මම හොඳයි කියලා දැකපු හින්දා ඔයාලට රෙකමන්ඩ් කරන්නේ. ඒක බැලුවාට පස්සේ ඔයාලට සම්පූර්ණයෙන්ම තේරෙයි කොහොමද ඒක පරිණාමය වුනේ. ඒ කියන්නේ හොඳට ඒක වීඩියෝස් මේ ෆොටෝස් වීඩියෝස් දාලා එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඉතින් හරි. එහෙනම් පරිගණක අපේ පරිගණක ඉතිහාසය කියන කොටසත් එහෙම ඉවර වෙනකොට අද දවසේ අපේ වන්තියේ තොරතුරු sannivedana හා තාක්ෂණය කියන පළවෙනි පාඩම අපි මෙහෙම ඉවර කරමු. හරිද? එතකොට මම ඔයාලට ආපහු මතක් කරොත් මම ඔයාලට කලින් කිව්වා වගේම මේකෙදි අපි කරන්නේ ස්පීඩ් විදිහට ඔයාලට මේ පාඩම බේස් එක දාලා දෙන එක. ඔයාලට පේපර් එකක් ලියා ගන්න තරම් මේ හැම පාඩමකින්ම බේස් එක දාලා දෙන එක. ඊට පස්සේ අපි පේපර්ස් ප්‍රැක්ටිස් කරලා හොඳට ඊට පස්සේ ඔයාලට තේරෙනදී අමාරු ප්‍රශ්න ආයෙ ප්‍රැක්ටිස් කරලා ගණන් හදමු. හොඳට ගණන් හදමු. මොකද ගණන් හදන්න ඒක වගේ ඇඟට යනවා. ඊට පස්සේ ඩේටාබේස් පාඩම Excel එක ඩේටාබේස් කියන්නේ සුපිරි පාඩමක්. හරිද? ඔයා A level වලට IT කරන්න තෝරගත්තොත් ඔයාට තනිකර ඩේටාබේස් හදන්න පුළුවන්. SQL, SQL වලින් වැඩ කරන්න පුළුවන්. ඒම හරිද? ඊට පස්සේ අපි තව ගත්තාම Pascal පාඩම programming language අපි හොඳට කතා කරමු. ඊට පස්සේ අර logic තියෙන මේ පාඩම් ටික අපිට හොඳට කතා කරගන්න පුළුවන්. theory පාඩම් වල ඇත්තටම පාඩම් කරන්න තියෙන්නේ. ඉතින් මේක අර වැඩි පැහැදිලි කරන්න දෙයක් නැහැ. අපි වේබස් කරනකොට මේවා යෙදෙන්නේ මොන වගේ තැන්වලද කියලා ආයෙ මතක් කරගමු. එහෙනම් ළමයි මම හිතනවා ඔයාලට විනාඩි 20ක් 25ක් වගේ ඇතුළත මේ පාඩම මේ අපිට කවර් කරගන්න පුළුවන් වුණා කියලා. හරි මෙමරි රිකෝල් එක කරන්නේ කොහොමද කියලා මම කියන්නම් ඉක්මනට. මෙමරි රිකෝල් එක කරන්නේ දැන් ඔයාලට හම්බෙච්ච PDF එක ඔයා දැන් පළවෙනි වීඩියෝ එක නම් බැලුවේ. අද හවසට විනාඩි 10ක් ගන්න කොලය මේ ගන්න. ඒක අරගෙන ඒක කියවගෙන යන්න. ඊට පස්සේ පොඩ්ඩක් ඒක පැත්තකින් තියලා මතක් කරන්න බලන්න. හරි පොයින්ට් 6 තිබ්බේ. මෙන්න මෙච්චරයි තිබ්බේ. වෛද්‍ය ශාස්ත්‍රයේ මෙන්න මේ ටික තමයි අපේ මේ යන්ත්‍ර ටික. මේවා අනිසි ප්‍රතිඵල මෙන්න මේ වගේ දේවල්. කෘෂිකර්මාන්තයේ භාවිතයෙන් අපිට වෙන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල්. මේ භාවිතා කරන්න මෙන්න මේ වගේ තැන් වලට. කර්මාන්ත හා ව්‍යාපාර කියන්නේ ඒවට පාවිච්චි කරන්න මෙන්න මේ වගේ තැන් වලට. ඊට පස්සේ අපේ ඊ රාජ්‍ය ගත්තාම මොනවද සිටිසන්ස්ලාට දෙන මේ ප්‍රතිලාභ. හරි මේක මට මතක නැහැ. දැන් ඔයා හිතන්න ඔයාලට මතක නැහැ government to government services මොනවද කියලා. මතක නැහැ. හරි කමන්නේ. ඒක මතක නැහැ. එහෙනම් ඊළඟ ටොපික් එකට යන්න. පොයින්ට් 6 ඔය විදිහට මතක් කරගන්න. දැන් පළවෙනි පාඩමේ ඉඳන් ඔයාලට මේක ලේසි. හරිද? හැබැයි ඊළඟ පාඩම් වලට යනකොට ටිකක් අමාරු වෙනවා. හරි. ඒ වුණාට ලේසි කියලා මේ කතා කරන්න බෑ. මොකද පොඩි හරි ප්‍රැක්ටිස් එකක් ගන්න. ඒතකොට අමාරු ඒවා කරන්න හොඳ පුහුණුවක් ඔයාලට තියෙයි. හරි. අපි එහෙනම් පාඩමකට අමතරව අද ගොඩක් දේවල් කතා කරා. මම දැන් ඉස්සරහට යන්න අපි මේ දේවල් අනිවාර්යෙන් කතා කරන්න ඕනේ හින්දායි අපි ඒවා කතා කරේ. එහෙනම් අපි ඊළඟ කොටසින් හම්බෙමු ළමයි. ඔයාලට එතකන් සුබ දවසක්. හොඳට වැඩ ටික කරන්න. ඔයාලගේ උනන්දුවත් එක්කම අපි ඉස්සරහට යමු. ආයුබෝවන්.